අල්පේච්ඡතාවේශයෙන් වර්චක ද්වේෂය. තමාට උපකාර කරන කෙනෙකු සම්බන්ධයෙන් හටගන්නා භේෂය සමහර විට අල්පේච්ඡතාවේශයෙන් පහළවන්නේය. එයින් වර්ජිත තැනැත්තේ මාහට අනුන්ගෙන් කිසිවක් වුවමනා නැත. මට පුළුවන් සැටියකින් මගේ වැඩ කරගනිමි යයි අනුන්ගෙන් ලැබෙන උපකාර ප්‍රතික්ෂේප කරන්නේ. තමාට කරන උපකාරය නොපිළිගනු ඒ උපකාර කරන තැනැත්තා කෙරෙහි ක්‍රෝධයකින්දයි. ඔවුන්ගෙන් ඇසුවහොත් ඔවුන් කියනුයේ මාගේ ක්‍රෝධයක් නම් නැත. නමුත් මට කාගේවත් කිසිවක් ඕනෑ නැතැයි කියාය. එසේ කියනුයේ අල්පේච්ඡත රූපයෙන් සිටින ද්වේෂය ඔවුනට දේශය සැටියට නොපෙනෙන බැවිනි. මාපියන්ගේ උපකාරයෙන් කටයුතු කරන්නා වූ දරුවන් කෙරෙහිද ගුරුවරයන්ගෙන් ආධාර ලබන ශිෂ්‍යයන් කෙරෙහිද ගිහියන්ගෙන් ආධාර ලබන පැවිද්දන් කෙරෙහිද මේ එශුප්පතිරූපක ද්වේෂයේ බොහෝ සෙයින් ඇතිවේ. මිතබානිතා වේශයෙන් වච්චක ද්වේෂය. නිශ්චල කකාවලින් තොරව වුවමනා පමණට කතා කරන ස්වභාවය මිතබානිතා නමි. අප්‍රිය පුද්ගලයන් දුටු කල්හි සමහර විට ඔවුන් පිළිබඳ ද්වේෂය. මිතබානිතා වේශයෙන් පහළවන්නේය. එයින් වංචිත වූ තැනැත්තේ අන්‍යය හා කකා කළ යුතු ප්‍රමාණයටද කකා නොකරන්නේය. තදබල අමාරුවලට පත්වී පිහිට සොයා බොහෝ දෙනා ළඟට ගොස් කවරකුගෙන්වත් පිහිටක් නොලැබූ සමහරුන්ට මුළු ලෝකය ගැනම ද්වේෂයක් ඇතිවේ. සමහර විට එයද මිතබානිතා වේශය ගන්නේය. එයින් වංචිත තැනැත්තේ සැම දෙනාම සමග කකාවෙන් වළකින්නේය. පාපග්‍රහිතා වේශයෙන් වච්චක ද්වේෂය. පුද්ගලයෙකුට ගර්හා කිරීම නුසුදුසුය. එහෙත් පාප ක්‍රියාවන්හි දෝෂය දැක්විය යුතුය. එයට පාප ගර්හාව යැයි කියනු ලැබේ. පුද්ගලයෙකුට ගර්හා කිරීමත් පාපයක් බැවින් පවින් වැළකී විසීමට කැමැත්තෝ පුද්ගල ගර්හාව නොකරති. පුද්ගල ගර්හාව වරදක් බව පිළිගන්නා ඇතැමුන් කෙරෙහි අන්‍යයන්ට ගර්හා කරනු කැමති බව වූ දේශය පාපගර්හිතා වේශයෙන් පහළවන්නේය. එයින් වංචිත වූවෝ පාපයට ගර්හා කිරීමේ